මදුමාදව අරවින්දගේ අරවින්ද යායට මොකද වෙන්නේ කියලා අපි හැමෝම හරි අවදියෙන් ඉන්නේ. පසුගිය කාලේ අරවින්දයායි පිපුණ මල් වගේම ඒ මල් වලට මොකද උනේ කියලා ඔයාලා දන්නවා. ඔන්න ආයෙමත් අරවින්දයායි මලක් පිපිලා. ඔහුනම් කියන්නේ ආයෙනම් අරවින්දයායි මල් පිපෙන්නේ නැහැ කියලායි. අන්තිම මල ළඟ දන ගැහුවා කියලායි. ඉතින් ඔහුගේ අලුත් ජීවිතය ගැන විස්තර කියලා තිබුණේ මෙන්න මේ විදිහටයි. මම හැමදාම කිව්වා මම නැග කඳු මම එනකම් බලාගෙන ඇති කියලා. මම නාපු ගංගා මම එනකම් ගලනවා කියලා මම හිතනවා. ඉතින් එහෙම මිනිස්සෙකුගේ ගහක මල් පිපෙන්න බෑ. හැබැයි මට ස්ථීර වශයෙන්ම කියන්න පුළුවන් අරවින්දයායි ආපහු නම් මල් පිපෙන්නේ නැහැ කියලා. අන්තිම මල ළඟ මම දන ගැහුවා. ඈ නමින් නිලුකා. නිලුකා ලංකාවේ ජීවත් වුණ කෙනෙක් නෙමෙයි. එහෙමයි කියලා අහසේ ජීවත් වුණ කෙනෙකුත් නෙමෙයි. පොළවේ පය ගහලා ජීවත් වුණ චරිතයක්. අපි දෙන්න කාලයක් තිස්සේ අඳුරනවා. 2015 පසුව මම තනි වුණාට පස්සේ අපේ යාළුකම චුට්ට වැඩි වුණා. ඇය දේශපාලනිකව දැරුවෙත් මගේ මතය. ඉතින් මම නිලුකව දැකලා තියෙනවා එංගලන්තයේදී පවා ත්‍රස්තවාදීන්ට විරුද්ධව කොඩිය වනාගෙන පාරට බැහැලා ඉන්නවා. මුලින්ම යාළුවෙක් විදිහට දැක්කේ. පස්සේ කාලෙක අපි දෙන්න කතා බහ කරන්න පටන් ගත්තා. මම ව්‍යාකූල චරිතයක්. ඉතින් මේ චරිතය කියවන්න මිනිස්සෙකුට ටිකක් අමාරුයි. නමුත් මොකද්ද වාසනාවකට ඇයට මගේ චරිතය කියවන්න පුළුවන් වුණා. ඉතින් මට හිතුණා මෙච්චර හෙවන ගහක් යට මට නවතින්න පුළුවන්කම තිබුණා නම් කියලා. මදුගේ අවසන් නවතැන්පොළ කියලා අපූර්ව ලියුමක් මුහුණ පොතට එකතු කරලා තියෙන ඇයි කියලා ඇහුවම ඔහු මෙන්න මේ විදිහට තමයි පිළිතුරු දීලා තිබුණේ. ඒක තමයි මගේ එකම ප්‍රාර්ථනාව. ඇය මා වෙනුවෙන් හැමදේම කැප කළා. මම නායක වගේ මිනිස්සෙක්. ආදරේ දුන්නොත් ආදරේ හිතේ තැම්පත් කර ගන්නවා. වෛරයටත් එහෙමයි. ඇය මා වෙනුවෙන් එංගලන්තය කියන රටම අතහැරියා. ඇයට එංගලන්තේ පුරවැසිභාවය තියෙනවා. නමුත් ඒ සියල්ල පැත්තකට දාලා මගේ ළඟට ආපු එක ලොකු දෙයක්. ඒක පූජාවක්. ඇයට කවුරුත් නැහැ. ඇයගේ අම්මා තාත්තා මේ ලෝකේ නැහැ. ඉතින් මම ඇයව මැරෙනකම්ම බලාගත යුතුයි. ඒකයි මම අවසන් නවත්තන්පොළ කියලා දැම්මේ. මගේ හුස්ම ටික කවදා හරි දවසක යන්නේ ඇගේ ළඟ කියලා මම විශ්වාස කරනවා. ඇය මට ගරු කළ එකම හේතුව තමයි මගේ ළඟ බොරු නැතිකම. මගේ වාසනාවකට ඇය ලංකාවේ ඉන්න කාලේ තමයි මම සිත් ගීතේ ගයන්නේ. මට මතකයි ඒ කාලේ තරුණියන්ගේ පොත් අස්සේ හැංගිලා හිටපු ගායකයන්ගේ එක්කෙනෙක් තමයි මමත්. මගේ වාසනාවකට ඇගේ පොත් පිටු අතරේ මගේ රුව තිබිලා තියෙනවා. පසු කාලෙක අපි කතා බහ කරනකොට ඇය මට ඒ ගැන කිව්වා. ඇත්තම කතාව මගේ ජීවිතේ බොරු නැහැ. මිනිස්සු තව ගැහණියකට ලං වෙන්නේ හිටපු ගැහණියගේ වැරදි කියලා. මගේ ළඟ ඒ බොරුව නැහැ. මම අද්දෙක උස්සලා මගේ අතීතයට වැන්දා. මම හිතනවා මගේ ජීවිතේ ඇය නොදන්න කිසිම දෙයක් නැහැ කියලා. පත්තරයකට රූපවාහිනියකට නොකියන අතිශය පුද්ගලික දේවල් පවා මම ඇයට කියලා තියෙන්නේ. මොකද එතකොට මගේ හිත හරි නිදහස්. ඇත්තටම තමයි ඇය මට ආදරය කළේ. මට මගේ ජීවිතේ හංගන්න දේවල් නැහැ. විවාහ 3ක් වුණා කියලා උඩපනින සමහරු විවාහ වුණේ හොර රහසෙම කාමර ඇතුලේ. ඒක තමන්ගේ ගෙදර ඉන්න බිරිඳ දන්නේ නැහැ. නමුත් ඔවුන් ගෙදර ඇවිත් රංගපාන චරිත මට රංගපාන්න බෑ. ගලක් අතට ගන්නකොට ඕනෑම කෙනෙක් හොඳට මතක තියාගන්න ඕනේ. ඔබ දැකපු පළමු ගැහණිය ඔබ කසාද මැදලා ඉන්නවා නම් ඔබට මම කරු කරන්නම්. හොඳට කණ්ණාඩිය ඉස්සරහට ගිහින් බලන්න. එහෙම නෙමෙයි නේද උනේ? ඔබ එය හොරෙන් කළ නිසා එය මේ ලෝකෙට මම ඔබට වැඩිය හය නිසා මගේ ගැහණියට කියනවා මට දෙතුන් පාරක් නෙමෙයි ගැහණු සම්බන්ධතා ගොඩක් තිබුණා. පුළුවන් නම් ඔබ එය බිරිඳ ඉදිරියේ කියන්න. සමහර වෙලාවට ඔබට කන්නත් නැති වේවි. මට එහෙම වෙන්නේ නැහැ. මොකද මම ඇත්ත කිව්ව නිසා. මම කලාකරුවෙක්. මම යන හැටි එන හැටි මට හරියනකොට වරදිනකොට මේ රටේ මිනිස්සු ඒක පිට කෙනෙක්ගේ දෙයක් විදියට නෙමෙයි දැක්කේ. මම මේ රටේ නොගිය ගමක් නැහැ. ඒ හැම ගමකින්ම බත් වේලක් කාලා වතුර උගුරක් බීලා ඇති. මම hina වෙන්නේ හුස්ම ගන්නේ මේ රටේ මිනිස්සු ඉන්න දේවල් එක්ක. ඒ නිසා පොඩි කාලේ ඉඳන්ම මාව අයිති උනේ නෑදෙයින්ට නෙමෙයි කියලා කියන්නේ නෑදෙයින්ට ආදරේ නැතුව නෙමෙයි. නෑදෙයින්ට ආදරේ. හැබැයි මම ආදරේ මේ රටේ මිනිස්සුන්ට. වෙන වෙනකොට මම කිව්වා වෙන්නුණා කියලා. නඩු යනකොට මම උසාවි ගියා කියලාත් කිව්වා. මට මේ රටේ මිනිස්සුන්ට හංගන්න දෙයක් නැහැ. මදුමාදව කියලා බැනපු කඩවල් වලට මම ගොඩක් ආදරෙයි. මොකද ඒ නම කියවෙන්න ඕනේ. ඒක වළක්වන්න දෙන්නේ නැහැ. සමහරුන්ට මගේ ප්‍රේමය හෝ මංගල්‍ය බරක් වගේ දැනෙනවා නම් මම හරි සතුටුයි. මම මලින් මලට ඉගලුණාට සමනලෙක් නෙමෙයි. සමනලයා සතා මට අදාළ වෙන්නේ නැහැ. සිංහල බෞද්ධකම ඉහලින් කතා කරන කෙනෙක් ඇයි මේ වගේ තීන්දුව తీරන ගන්න කියලා කෙනෙක් ඔබට චෝදනා කරොත් ඒට දෙන පිළිතුරු විදියට ඔහු දීලා තිබුණේ මෙහෙම උත්තරයක්. සිංහලයා කියන්නේ ඉතා රසවත් ජීවිතය දැකපු කෙනෙක්. උපාසක මහත්තයෙක් නෙමෙයි. මම පුද්ගලිකව හිතනවා මේ රටේ ඉපදුන හැම කෙනෙක්ම කුමාරයෙක් කියලා කියන්න අයිතියක් තියෙනවා කියලා. මම එක පුංචි
කාලේ ඉඳලා හිතුවා අනිත් අය නොකලට ඒකට මට කරන්න දෙයක් නැහැ. මම පුංචි කාලේ ඉඳන්ම රජපැටියෙක්. මේ රජපැටව වගේ ඉන්න ජාතියකට ආදරය, විවාහය, ලිංගිකත්වය මාර නැහැ. සුද්දන්ට කලින් ඒ අපූර්වට විග්‍රහ කරගත්තු ජාතියක්. ඒ ජාතිය නාමෙන් තමන්ගේ ජීවිතයට කෙනෙක් ලැබෙනවා. දරුවෝ වෙනුවෙන් කියලා කාමර දෙකක මලමිනී වගේ ඉන්න බෑ. මේක කියවන අයත් හොඳින් හිතලා බලන්න. කසාද බැඳලා අවුරුදු 10ක් ගියාම කාමර දෙකක නිදින මලමිනී දෙකක් එළියකට ඇවිදිනවා. හැබැයි ඒගොල්ලෝ කියනවා අපි පවුල් කනවා කියලා. මට එහෙම බෑ. අපි එකට ගමනක් යා යුතුයි. ඒක ලෝකෙට පේන්න නම්බුව ගන්න ජීවත් වෙනවා නම් වැඩක් නැහැ. ගහේ මල් පිපෙනකොට තේරෙනවා හොඳ යහපත් පවුල් ගත කරන සැමට මගේ කියමනට ආචාර කරනවා වගේම ඔබ බොරුවට ඔබ ලෝකෙට පේන්න නම් පවුල් ජීවිතයක් ගත කරන්නේ ඔබ වහලෙක්. මම වහලෙක් නෙමෙයි. ඒ නිසා වෙන්වීම, එකතුවීම නීතියට අනුකූලව තමයි සිද්ධ වෙන්නේ. මම හිතන්නේ ඒකේ වැරද්දක් නැහැ. සමහරු ඉන්නවා විවාහ වෙලා නම් දෙවනි විවාහය හංගනවා. ඒක වහනවා. එතකොට ගෞරවය නැති වෙන්නේ තමන්ගේ. හොර ගෑණියෙක්ගේ, හොර මිනිහෙකුගේ තත්ත්වයට පත්වෙනවට වඩා රටට කියලා, මගේ බිරිඳ කියලා පාර බැහැලා යන්න පුළුවන් නම් ඒක සියල්ලටම වඩා වටිනවා. ජීවිතය, ආගම සහ රාගය කියන්නේ තුනක්. එතනදී මට මගේ ආගම අදාළම නැහැ. මොකද මම බුද්ධ ආගමින් නෙමෙයි හුස්ම ගන්නෙ. මම සිංහලෙන් හුස්ම ගන්න මිනිස්සෙක්. ඇත්තටම මගේ ජීවිතය හරිම වෙනස් එකක්. ගොඩක් අය කැමති ගොඩක් ජනප්‍රිය අයට කියලා මගුල් උත්සව ගන්න. මට එහෙම එකක් තිබුණේ නැහැ. මගේ ඇත්ත කතාව නම් කිසිම කලාකරුවෙක්ගේ ගෙදරට යනවා නම් ඇත්තටම අඩුයි. ගිහිල්ලත් නැති තරම්. මේක මගේ පුද්ගලික ජීවිතය. පුද්ගලික ජීවිතේදී මම බොහොම අඩුවෙන් කලා ශිල්පීන් සමග ගනුදෙනු කරන්නේ. මගේ මංගල්‍යයට සහභාගී වුණේ මගේ ළඟම ඥාතීන් විතරයි. හැමෝටම කියන්න ගියා නම් මංගල්‍ය 7ක් විතර කන්න වෙනවා. කසාද බැඳපු කෙනෙක් ඒ විවාහයේ තියෙද්දි කසාද බඳිනවා නම් මිනිස්සු ඒ ගැන බය වෙන්න ඕනේ. මොකද ඒක විවාහ ජීවිතයේ දෙදරීමක්. නමුත් දික්කසාදුන තන ජීවිතයක් ගෙවන කෙනෙක් නැවත නැවතත් ජීවිතයක් පටන් ගැනීම ගැන වේදනාවක් නැතිනම් සතුටක් තියවේ. මට නම් එහෙම කාගේවත් දේවල් බරක් නෙමෙයි. මගේ ශරීරයේ කොටස් ඇරෙන්න අනුන්ගේ ශරීරයේ කොටස් බරක් නෙමෙයි. මේක යහපත්ද අයහපත්ද කියනවාට වඩා ජීවිතය අයිති අපිට. මම මේක කියවන කෙනෙකුට උනත් කියන්නේ ඔබ තනි වෙන්න කෙනෙක් නම්, ආදරයක් නැති වෙන්න කෙනෙක් නම්, ඔබට මොකක් හරි ප්‍රශ්නයක් නම්, ඔබ ජීවිතේ විඳින්න යන කෙනෙක් නම් ඔබට සහකරුවෙක් හෝ සහකාරියක් ඕනේ. සමහර විට සමහර ජීවිතයකට මේක අදාළ නැති වෙන්න පුළුවන්. මට නම් මේක අදාළයි. ජීවිතේ ගැහණු 3-4 දෙනෙකු සමග කතා බහ කරලා තේරුම් අරගෙනයි අපි තීරණ ගත්තේ. එහෙම නැතුව හැසිරෙන්න හදනවා නම් දැක්ක හැටි කියන්නේ අපි කසාද බැඳා දැන් දරුවෝ ඉන්නවා කියලා. අපි හොඳින් ඉන්නවා කියලා. ගැහණිය කියන්නේ අපූර්ව ගම්මානයක්. එහෙම ගම්මාන ගොඩක් තියෙන එක කාට හරි කැතයි. මගේ නම් මම හිතන්නේ ඒක ඔහුගේ කැමැත්ත. ඒ වගේම තමයි ගැහණියක්ගේ සම්බන්ධයෙන් ඔබ මැරෙනකම් දන්නේ එකම ගැහණියක් නම් ඒ ඔබේ කැමැත්ත. ගැහණිය කියන්නේ ලෝක ගොඩක්. ඉතින් මොකද්ද ප්‍රශ්නේ? මම මේ ලෝක ගොඩ මැද්දෙන් ඇවිද්දා. හැමදාම අපි දාන වීඩියෝස් බලන්න කැමති නම් පහළ තියෙන රතු පාට බටන් එක ඔබලා අපිට සබ්ස්ක්‍රයිබ් කරන්න.